හායි සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්නේ චොකලට් බිස්කට් පැකට් එකකින් රසම රස පුඩින් එකක් හදාගන්න විදිහ. මේක ගොඩක් ලේසියෙන් ඕනම කෙනෙක්ට හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ පුඩින් එක හදාගන්නේ කියලා. මෙතන මම ග්‍රෑම් 100 චොකලට් බිස්කට් පැකට් එකක බිස්කට් අරගෙන තියෙනවා. මට තියෙන ක්‍රීම් ටික අයින් කරලා තමයි මම අරගෙන තියෙන්නේ. දැන් මම මේකට හොඳට රත් කරලා නිවාගත්තු කිරිපිටි මිලිලීටර් 400ක් එකතු කරගන්නවා. ඊළඟට විනාඩි 5ක් විතර බිස්කට් ටික හොඳට පෙඟෙන්න තියන්න. හරි, දැන් අපි මේ බිස්කට් ටික හොඳට බ්ලෙන්ඩ් කරගමු. ඔන්න මම ඒ ටික බ්ලෙන්ඩ් කරගෙන ඉවරයි. ඊළඟට මම භාජනයක් ලිපේ තියලා ඒකට මම බ්ලෙන්ඩර් කරගත්තු මිශ්‍රණය එකතු කරගන්නවා. දැන් මම මේකට සීනි මේස හැඳි 4ක් එකතු කරගන්නවා. ඒ වගේම ජෙලටින් මේස හැඳි 1/2ක් එකතු කරගන්නවා. හරි, දැන් විනාඩි 15ක් එක දිගට මේක හොඳට කලවම් කරගන්න ඕනේ. එතකොට තමයි මේ මිශ්‍රණය හොඳට උකුවට හැදිලා එන්නේ. හරියටම විනාඩි 15කට පස්සේ දැන් ඔයාලට පේනවා උකුවට මේ මිශ්‍රණය ඇවිල්ලා තියෙනවා. මේ පදම එනකම්ම මේක හොඳට මේ වගේ කලවම් කරගන්න. දැන් අපි මේ මිශ්‍රණය භාජනයකට දාගමු. ඉතින් ඔයාලා මේක භාජනයකට දාගන්න කලින් මුලින්ම පොල් තෙල් ටිකක් භාජනයට අවරගෙන ඉන්න. එතකොට ලේසියෙන්ම පුඩින් එක ගලව ගන්න පුළුවන්. දැන් මේකේ රස්නේ අඩු වෙනකන් ඉඳලා පැය 2ක් විතර මේක ෆ්‍රිජ් එකේ තියලා අරගන්න. ඉතින් මේ තියෙන පැය 2කට පස්සේ පුඩින් එක හරි ගානට ඇවිල්ලා තියෙනවා. ඔන්න දැන් ඔයාලටත් පුළුවන් මේ රසම රස පුඩින් එක හදලා බලන්න. මේක ගොඩක් රසයි. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. නැවතත් මේ වගේ රෙසිපි වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.